ආයිබෝවන් දුවේ පුතේ, අපි අදත් ලස්සන කතාවක් අහමු. ඒ තමයි කෑදෙන නරියෙක් ගැන. ලස්සන වනාන්තරයක්. හාවා තම ගෙවත්තේ ඉතාම සාරවත් ලොකු කොමුඩු ගෙඩියක් වවාගෙන ඒ බලාගනිමින් ඉන්නවා. කෑදෙන නරියා වගාවස්සලින් යනවා. ඔහුට මේ ලොකු කොමුඩු ගෙඩිය දැකලා හටට කෙල උරනවා. නරියා හාවා ළඟට ඇවිත් බොරු මිත්‍රත්වයක් පෙන්නනවා. හාවෝ වගේ කොමුඩු ගෙඩිය හරිම ලස්සනයි. හැබැයි ඒක ඇතුලේ පණුවෙක් ඉන්නවා මම දැක්කා. එහෙනම් මේක කන්න වෙන්නේ නැහැ නේද? අපි මේක ගඟට දාමු කියලා හාවා නරියාට නොපෙනෙන්න කොමුඩු ගෙඩිය ඇතුළට රතු පාට මිරිස් කුටි ටිකක් දානවා. එපා හාවෝ, මම මේක ගෙදර ගිනිහින් පිරිසිදු කරලා දෙන්නම් කියලා නරියා කොමුඩු ගෙඩිය උස්සගෙන දිව්වා. නරියා වාඩි වී කොමුඩු ගෙඩිය කපනවා. කෑල්ලක් කටේ දාගන්නවා. මිරිස් සැර නිසා කට පිච්චෙනවා. වතුර හොයාගෙන ගඟට දුවනවා. අනුන්ගේ දේට කෑදරුණාම ඔහොම තමයි නරිහාමි. හාවා සතුටින් තම ගෙවත්තේ කොමුඩු වැල් ගොඩක් හිටෙව්වා. ඉතින් දුවේ පුතේ, අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අපි අනුන්ගේ දේවල් වලට කෑදර කමින් ඒවා ලබා ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ. මේ වගේ තව ගොඩක් ලස්සන කතා බලන්න ඕන නම් තිරේ පෙනෙන ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. මේ කතාව ලස්සන නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. පුතාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ළඟින්ම තියෙන bell icon එක ක්ලික් කරන්න අමතක කරන්න එපා.